හරිලා. අද අපි කතා කරන්නේ මේකේ ඔයාලගේ ටැක්සේෂන් සබ්ජෙක්ට් එකේ ප්‍රාග්ධන ලාභ බදු වල පාස් පේපර්ස් ටික. දැන් මේ වෙද්දී ඔයා ප්‍රාග්ධන ලාභ බදු වල තියරි කොටස් ටික ඉගෙනගෙන තියෙනවා. නේද? ඔයා තියරි කොටස් ටික ඉගෙනගෙන තියෙනවා. ඒතර අද මේ රෙකෝඩින් එක අපි දැන් ඒකේ අවුරුදු 5ක විතර පාස් පේපර්ස් කතා කරමු. ඔයාලට පේනවද මම මේක පටන් ගන්නේ 2024 ජූලි පේපර් එකේ. හැබැයි 2025 ජනවාරි පේපර් එක තිබ්බා. මට මගහැරමද නැහැ. ළමයි 2025 ජනවාරි පේපර් එකේ ප්‍රාග්ධන ලාභ බදු ගණනක් ඇවිල්ලා නැහැ. ඒතර අපිට හදන්න තියෙන 2024 ජූලි එකේ ඉඳන්. හරිද? හරි. ඔයාලට මම පේනවා හිස්තනක් මහතාගේ සමාගම හවුලක වුණ නම් ටිකක් දාලා චිත්‍රාවක් මුලින්ම ගාන බලන්න ඕනේ. මේ ගාන තියෙන්නේ තනි පුද්ගලයෙක් ගැනද, සමාගමක් ගැනද, නැත්නම් හවුල් ව්‍යාපාරයක් ගැනද, වෙන මොනවා හරි දෙයක් ගැනද කියලා බලන්න. මුලින්ම අදාළේ පුද්ගලයාගේ හරි, සමාගමේ හරි, අන්නේ හවුල් ව්‍යාපාරේ නම ලියන්න ඕනේ. ඊට පස්සේ තක්සේරු වර්ෂය බලන්න ඕනේ. මේක තක්සේරු වර්ෂය මොකක්ද? ඔයාලට ගොඩක් දුරට 23 24 තක්සේරු වර්ෂය. ඒතර මෙතන 2023 24 තක්සේරු වර්ෂය සඳහා ප්‍රාග්ධන ලාභ බදු ගණනය කිරීම කියලා ලියන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ වර වෙනම ආකෘතිය ගහලා තියෙනවා. ලද ප්‍රතිෂ්ඨාව වරහන් ඇතුළේ මම දාලා තියෙන නම වෙළඳපොළ වටිනාකම කියන. ඇයි මම එතන එහෙම එකක් දැම්මේ කියලා මම ඔයාලට කියන්නේ. ඊට පස්සේ මම දාලා තියෙනවා මම කව පිරිවැය වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? අත්පත් කර ගැනීමේ පිරිවැයයි ඉවත් කිරීමේදී දන් ලද පිරිවැයයි. ওই දෙකම ඉඩ දෙනවා කියලා කිව්වා. ආයෙ සමලියට අත්පත් කර ගැනීමේ පිරිවැය සහ ඉවත් කිරීමේදී දන් ලද පිරිවැය කියලා. ඔයාලට පේනවා මම අත්පත් කර ගැනීම පිරිවැය ගාව 2017 9 දිනට වෙළඳපොළ වටිනාකම කියලා දාලා තියෙනවා. ඔයාලට මම ඒක කලින් රෙකෝඩින් එකේ හරියට පැහැදිලිව කියලා දුන්නා මොකද්ද වෙළඳපොළ වටිනාකම කියන්නේ? ඒක මොකද්ද ඒක කරන්න කියන්නේ. ඊට පස්සේ ලද ප්‍රතිෂ්ඨාවෙන් පිරිවැය ටික අඩු කරාම අපිට එනවා මොකද්ද? ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය. ඊට පස්සේ අපිට එනවා ගණනය කරන්න පුළුවන් ප්‍රාග්ධන ලාභ බද්ද. මතකද අනුපාත පුද්ගලයෙක් නම් 10%යි, සමාගමක් නම් 30%යි, සමාගම් නොවන වෙනත් ඕනෑම අස්තිත්වයක් නම් 10%යි. මොන වත්කම්ද මෙතන අපි උපලබ්ධි කරන්නේ? ආයෝජන වත්කම්. ෂෙල්වන වත්කම් ගන්නවද? නැහැ. ගන්න මොනවාද? ඉඩම් හා ගොඩනැගිලි නැත්නම් මූල්‍ය උපකරණ ඒව. මොනවාද ප්‍රාග්ධන ලාභ බද්දේ නිදහස්? පුද්ගලයෙකුගේ ස්ථිර පදිංචි වාසස්ථානය විකුණන ලාභයක් ලැබුවොත් ඒක නිදහස් කිව්වා. තව ලයිස්තුගත සමාගම් වල කොටස් උපලබ්ධි කරන ලාභයක් ලැබුවොත් ඒක ආදායම් බද්දේ නිදහස් කිව්වා. ප්‍රාග්ධන ලාභ බද්දේ නිදහස් කිව්වා. ඊට පස්සේ මම තනි පුද්ගලයෙක්ගේ ආයෝජනවත්කමක් උපලබ්ධි කළා ඇතිවන ලාභය රුපියල් 50000 ඉක්මවන්නේ නම් ඒක ප්‍රාග්ධන ලාභ බද්දේ නිදහස් කිව්වා. ඒවත් ඔළුවේ තියෙනවා. මොකද ගාන තුලේ මට ප්‍රාග්ධන ලාභ බද්දේ නිදහස් ඒවා දීලා තියෙන පුළුවන් ඔය පටලවන්න. ඒවා හරියටම ගලප ගන්න ඕන. හරිද? මුලින්ම හරියට හඳුන ගන්න ඕන එක ආයෝජනවත්කමක්ද නැද්ද කියලා. අපි බලමු 2024 ජූලි ගාන. වෘත්තීය නීතිඥවරයෙකු වන ඩේමියන් සිය පවුල සමග කැනඩාවට සංක්‍රමණය වීමට සැලසුම් කරයි. එම නිසා ඔහු 2023-24 තක්සේරු වර්ෂය තුලදී පහත සඳහන් ප්‍රාග්ධන ස්වරූපයේ ගනුදෙනු සිදු කර ඇත. ළමාට ගනුදෙනු වර්ග 3ක් දීලා තියෙනවා. නැත්නම් වත්කම් වර්ග 3ක් දීලා තියෙනවා. මොකද පළවෙනි වත්කම් වර්ගය ඉදිකර ඇති 2014 වර්ෂයේ සිට භාවිතයටගත් පදිංචි නිවස. ළමයි මෙතන වත්කම් වර්ග 3ක් උපලබ්ධි කරලා තියෙනවා. එකක් එයාගේ පදිංචි නිවස. නේද? දෙවැනි එක එයාගේ ව්‍යාපාර ගොඩනැගිලි 2012 වර්ෂයේ සිට ඔහුගේ ව්‍යාපාරයට භාවිතා කළ කාර්යාල ගොඩනැගිලි. නේද? කාර්යාල ගොඩනැගිලි. තුන්වෙනි එක 2014 මිලටගෙන සීමා සහිත ABC සමාගමට කුලියට දුන් ගොඩනැගිල්ල. තුන්වෙනි එක කුලියට දුන් ගොඩනැගිල්ල. ඔන්න ළමයි ඔයාගේ ගාන දිලා තියෙනවා වත්කම් වර්ග 3ක් උපලබ්ධි කළ ලාභ ලැබුවා කියලා. නේද? ඔයාලට තේරෙනවා එහෙනම් මොකද්ද ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් සේවත් මෙතන තියෙනවා. ප්‍රාග්ධන ලාභ බද්දට යටත් ඒවත් මෙතන තියෙනවා. මුලින්ම ඔයා හඳුනගන්න මේ තුනේ ආයෝජන වත්කම් මොනවාද කියලා.
මේ තුනේ ආයෝජනවත්කම් මොනවාද කියලා. ළමයි පදිංචි නිවස. පදිංචි නිවස. මම ඔයාලට පැහැදිලිව කිව්වා තනි පුද්ගලයෙක්ගේ ස්ථීර පදිංචි වාසස්ථානය විකුණලා ලාභ ලැබුවොත් ඒක ප්‍රාග්ධන ලාභයෙන් මොනවාද? නිදහස් කියලා. ඒක ප්‍රාග්ධන ලාභයෙන් නිදහස් කියලා. එහෙනම් ඔයා ගාන හදන්න කලින් කමන්නේ ආකෘතිය ගැහුවත් ප්‍රශ්න නැහැ. ඊට යටින් පොයින්ට් එකක් දාලා ලියන්න ඕනේ පුද්ගලයෙකුගේ ස්ථීර පදිංචි වාසස්ථානය උපලබ්ධි කිරීමෙන් ඇතිවන ලාභය ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් වේ කියලා මුලින්ම ලියලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි කාර්යාල ගොඩනැගිල්ල. මං කිව්වා ආයෝජනවත්කම් වලට යන්නේ පරිපාලන කටයුතු වලට නැත්නම් ව්‍යාපාර කටයුතු වලට භාවිතා කරන ගොඩනැගිල්ල නෙමෙයි. ආයෝජන කටයුතු වලින් භාවිතා කරන ගොඩනැගිල්ල විතරයි කියන්නේ. එහෙනම් ළමයි කාර්යාල ගොඩනැගිල්ල ප්‍රාග්ධන ලාභ බද්දෙන් මොකක්ද? නිදහස්. ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස්. ආයතන ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න ඕනේ ශ්‍රයවනවත්කම් ගොඩනැගිල්ල කියලා උදාහරණයක් විදිහට ඒක ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් භාවිතා කරන නිසා භාවිතා කරන හේයින් එතන ව්‍යාපාර ගොඩනැගිලි උපලබ්ධි කිරීමෙන් ඇතිවන ලාභය ප්‍රාග්ධන ලාභයෙන් නිදහස් කියලා. අන්න ළමයි කුලියට දුන් ගොඩනැගිල්ල කුලියට දෙන්නේ අපි මොන අරමුණකින්ද? ආයෝජන අරමුණකින්. මොන අරමුණකින්ද? ආයෝජන අරමුණකින්. අන්න ළමයි මේක අපේ මොන වත්කමක්ද? ආයෝජනවත්කම. ඇයි? මම කිව්වා එකක් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් වෙන්න ඕනේ. නැත්තම් මූල්‍ය උපකරණයක් වෙන්න ඕනේ. නැත්නම් හවුල් ව්‍යාපාරික සමාජිකත්වයක් වෙන්න ඕනේ. මෙතන ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් තියෙනවා නේ ගොඩනැගිල්ල. ඊට පස්සේ බැලුවා මේක භාවිතා කරලා තියෙන මොන අරමුණකටද කියලා. මේක භාවිතා කරලා තියෙන ස්ථිර පදිංචියටද නැත්නම් ව්‍යාපාර කටයුත්තකටද නැත්නම් පරිපාලන කටයුත්තකටද නැත්නම් ආයෝජන කටයුත්තකටද කියලා. මේක ආයෝජන කටයුත්තකට තමයි භාවිතා කරලා එහෙනම් මේක ආයෝජනවත්කමක් වෙනවා. එහෙනම් මේක උපලබ්ධි කරලා ලබන ලාභය ප්‍රාග්ධන ලාභයට යට. එහෙනම් ඔයාට තේරෙනවා ඔයාට බොරුවට වත්කම් 3ක් දුන්නට එකයි ප්‍රාග්ධන ලාභයට යටත් වෙන්නේ කියලා. එහෙනම් අපිට ගණනය කරන්න තියෙන්නේ එකක විතරයි. ඇයි අපි මේ දෙන්නම අයින් කරේ? එකක් එයාගේ පදිංචි නිවස, අනිත් එක එයාගේ ව්‍යාපාර ගොඩනැගිල්ල. මේ දෙකම මොනවා නෙවෙයිද? ආයෝජනවත්කම් නෙමෙයි. මේ දෙක මොනවා නෙවෙයිද? ආයෝජනවත්කම් නෙමෙයි. එහෙනම් අපි ගාන හදමු. ලද ප්‍රතිස්ථාප කීයද? 2014 මිලටගෙන සීමා සහිත ABC සමාගමට කුලියට දුන් ගොඩනැගිල්ල. ඒක විතරයි අපිට ප්‍රාග්ධන ලාභයට යටත් වෙන්නේ. ඒක විතර අපි ප්‍රාග්ධන ලාභයට යටත් වෙන්නේ. ලද ප්‍රතිෂ්ඨාව කීයද ළමයි? 26 මිලියන 8 ලක්ෂයයි. 26 මිලියන 8 ලක්ෂයයි. 26 මිලියන 8 ලක්ෂයයි. ළමයි ඊට පස්සේ අපි බලන්න මම මේ වෙළඳපොළ වටිනාකම මොකද්ද කියලා මේ ගාන හදන ඉවරයෙන් පස්සේ කියන්නම් ඒ කතාව. ඊට පස්සේ නම් අත්පත් කර ගැනීමේ පිරිවැය. අත්පත් කර ගැනීමේ පිරිවැය බලන්න කලින් අපි බලන්න ඕනේ මෙන්න මේ කුලියට දුන් ගොඩනැගිල්ල ගත්තේ කවදද කියලා. ගත්තේ 2017-9 කලින් නම් අපි මොකක් කරන්න ඕනේද? අපි ගන්න ඕනේ ඒ දිනට නැත්නම් 2017-9 දිනට ඒ වත්කමේ වෙළඳපොළ වටිනාකම තමයි මොන පිරිවැය විදිහට සලකන්න ඕනේද? අත්පත් කර ගැනීමේ පිරිවැය විදිහට සලකන්න ඕනේ. ළමයි මේක අරන් තියෙන්නේ 2014. මේක අරන් තියෙන්නේ 2014. ඒ කියන්නේ 2017-9 කලින්. එහෙනම් අපි ගන්න ඕනේ ඒ දිනට ඒ 2014 ගත්ත පිරිවැය නෙමෙයි 2017-9 දිනට වෙළඳපොළ වටිනාකම. ඔයාලා දීලා තියෙන 2017-9 දින වෙළඳපොළගේ 22 මිලියන 5 ලක්ෂයයි. 22 මිලියන 5 ලක්ෂයයි. 22 මිලියන 5 ලක්ෂයයි. ඊට පස්සේ ළමයි
ඉවත් කිරීමේදී දරන ලද පිරිවැය. මම ඔයාලට කිව්වා වත්කම විකුණද්දී ප්‍රචාරණ දැන්වීමක් කරලා තියෙනවා නම්, නීතිඥ ගාස්තුවක් ගෙවලා තියෙනවා නම්, මුද්‍රණ ගාස්තුවක් ගෙවලා තියෙනවා නම්, තව එතකොට ගත්තොත් බ්‍රෝකර් ගාස්තුවක්, තරවකාර ගාස්තුවක් ගෙවලා තියෙනවා නම් ඒවත් මොනවා කරන්න පුළුවන්ද? පිරිවැයට එකතු කරලා ප්‍රතිෂ්ඨාවෙන් අඩු කරන්න පුළුවන් කියලා. හැබැයි මේ ගානේ මට කොහෙවත් පේන්නේ නැහැ කිසිම ඉවත් කිරීමේ පිරිවැයක් ඔයාට දීලා තියෙනවා. නේද? කොහෙවත්ම දීලා නැහැ. එහෙනම් අපිට කෙලින්ම ලද ප්‍රතිෂ්ඨාවෙන් අත්පත් කර ගැනීමේ පිරිවැය විතරයි අඩු කරන්න පුළුවන්. නේද? ඔව්. කොහෙවත් විස්තරයක් දීලා නැහැ. එහෙනම් අපි අඩු කරලා බලමු. ළමයි ලද ප්‍රතිෂ්ඨාව 26 මිලියන 8 ලක්ෂයයි. හරි. ඊට පස්සේ ළමයි අත්පත් කර ගැනීමේ පිරිවැය මේක ඉවත් කිරීමේ පිරිවැයක් නැහැ. ඒතර අපි ගන්නවා මෙතනට කෙලින්ම 22 මිලියන 5 ලක්ෂයයි. 22 මිලියන 5 ලක්ෂයයි. එතන ප්‍රාග්ධන ලාභය එනවා 43 ලක්ෂය. 43 ලක්ෂය. මම මෙතන සුට්ටයක මගන මොකද මම මෙතන ප්‍රාග්ධන ලාභ බදුත් ලියන්න ඉඩ දීලා තියෙන්නේ. ඒ නිසා මම මෙතනින් දානවා 43 ලක්ෂය. ළමයි මේක තනි පුද්ගලයෙක්ගේ ගාණක් නේද? ඔව්. වෘත්තීය නීතිඥවරයෙක් ඩේමියන්. ඩේමියන් කියන්නේ ළමයි තනි පුද්ගලයෙක්. තනි පුද්ගලයෙක්ගේ ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය කීයද? 100ට 10යි. ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය කීයද? 100ට 10යි. ළමයි සමාගමක 100ට 30යි. සමාගමක 100ට 30යි. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ මම මෙතනින් හදන්නම් සමහර බෝඩ් එක පේන්නේ නැති වෙයි කියලා හිතලා ලක්ෂ 43ට 100ට 10ක් බදු ගහන්න ඕනේ. හාර ලක්ෂ 30000යි. හාර ලක්ෂ 30000යි. හරියම. එතකොට අපි 2024 ජූලි පේපර් එක මේ විදිහට ඉවර වෙනවා. හරි. අපි දැන් 2024 ජූලි පේපර් එක කතා කරා. දැන් අපි යනවා 2024 ජනවාරි පේපර් එකට. අපි බලමු එක මොකක්ද කියන්නේ. ගිහාන් කොළඹ ජීවත් වන අතර ඔහුට ගාල්ලේ අක්කර දෙකක ඉඩමක්. අන්න මම පැහැදිලිව කියනවා මෙතනදීම. එයා ජීවත් වෙන්නේ කොළඹ. හැබැයි අර ගාල්ලේ අක්කර දෙකක ඉඩමක් තියෙනවා. ඒ ඉඩම තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් මේක ආයෝජන වර්ගයක්. නේද? හරි. එමෙ ඉඩම 2015 අප්‍රේල් 1 වන දින රුපියල් මිලියන 5ක පිරිවැයක් දරමින් මිලටගෙන තිබුණා. අන්න කවදද ළමයි අරන් තින්නේ 2015. 2015. ඔවා හොඳට මාක් කරගන්න ඕනේ. කවදද අරන් තින්නේ 2015. අප්‍රේල් 1 රුපියල් මිලියන 5කට පිරිවැයක් මිලටගෙන. මෙම ඉඩම 2022 දෙසැම්බර් මාසයේදී ඊළඟ විතර තක්සේරු වර්ෂ 3කට අපි හදා ගන්නවා මොකද 22 23 තක්සේරු වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 2ක තරවකාර ගාස්තු දරමින් රුපියල් මිලියන 8කට විකුණන ලදී. 2017 සැප්තැම්බර් 30 දිනට ඉඩමේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 6.5කි. දැන් මොකද අපි පැහැදිලිව කඩා ගන්න ඕනේ? ලද ප්‍රතිෂ්ඨාව කඩා ගන්න ඕනේ, අත්පත් කර ගැනීමේ පිරිවැය ටික කඩා ගන්න ඕනේ, ඉවත් කිරීමේදී දරන ලද පිරිවැය ටික කඩා ගන්න ඕනේ. ඔයාට කියනවා දැන් අර මිලියන 5 කොහොමද වැඩක් නැහැ නේද? ඇයි මේ ඉඩම අරගෙන ඉන්නේ 2015. 2017 9 කලින්. එහෙනම් අපිට කොහොමද ඒ අත්පත් කරගත්ත පිරිවැය එතන වැඩක් නැහැ. අපි මෙතනට ගෙනල්ලා දාන්න ඕනේ මොකද්ද? ඒ ඉඩමේ 2017 9 දිනට වෙළඳපොළ වටිනාකම. අපි ඒක හොයාගමු. අන්න ළමයි 2022 දෙසැම්බර් මාසයේදී ලක්ෂ 2ක තරවකාර ගාස්තුවක් දරමින් කොහෙටද? ඉවත් කිරීමේ යන්නද පිරිවැය.
ඉවත් කිරීමේදී දරන ලද පිරිවැය. කීයකද? ලක්ෂ 2ක. ලක්ෂ 2. දරමින් රුපියල් මිලියන 8කට විකුණන ලදී. අන්න ළමයි ලද ප්‍රතිෂ්ඨාව කීයද? මිලියන 8ක්. ලක්ෂ 80ක්. මිලියන විකුණන ලදී. අන්න දෙනවා 2017 සැප්තැම්බර් 30 දිනට ඉඩමේ වෙළඳපොළ වටිනාකම කීයද? මිලියන 6.5යි නැත්නම් ලක්ෂ 65යිලු. ලක්ෂ 65යිලු. ඔච්චරයිනේ. හරිම ලේසි ගානක්. ලකුණු 3කට මේ පාර ඒ 2027 ජනවාරි අවුරුද්දට තියෙන්නේ. ඉතින් ඔච්චරයි කරන්නේ. ලද ප්‍රතිෂ්ඨාව දාගත්තා. අත්පත් කරගැනීමේ පිරිවැය දාගත්තා. ඉවත් කිරීමේදී දාන ලද පිරිවැය දාගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් ලද ප්‍රතිෂ්ඨාවෙන් අදාළ පිරිවැය ටික අඩු කරන්න. ලද ප්‍රතිෂ්ඨාවෙන් අදාළ පිරිවැය ටික අඩු කරන්න. ලක්ෂ 67යි. ලක්ෂ 67. ළමයි ලක්ෂ 80ෙන් ලක්ෂ 80ෙන් අඩු කරන්න ඕනේ ලක්ෂ 67ක්. ලක්ෂ 67ක්. කීයක් ලාභයිද? ලක්ෂ 13ක් ලාභයි. ලක්ෂ 13ක් ලාභයි. ළමයි මේ පත්කම විකුණලා තියෙන්නේ ගිහාන්නේ. එතකොට යා ගිහාන් කියන්නේ තනි පුද්ගලයෙක්. එහෙනම් ප්‍රාර්ථනා ලාභ අනුපාතය කීයද? 110යි. 110. ළමයි ප්‍රාර්ථනා ලාභය ලක්ෂ 13යි. ඒකෙන් 110යි. ඒකෙන් 110යි. අන්න ළමයි ප්‍රාර්ථනා ලාභ කීයද? 1,30,000. 1,30,000. 1,30,000. මුලින්ම මොකද කරේ? මුලින්ම බැලුවා මේක ආයෝජනපත්කමක්ද නැද්ද කියලා. ඔව් මේක කොළඹ යා ජීවත් වෙන්නේ ගාල්ලයක් ඉඩමක් ආයෝජනපත්කම. ඊට පස්සේ බැලුවා මේ ඉඩම අරගෙන තියෙන කවදද කියලා. කවදද තියෙන්නේ? 2015. එළම 2015 නම් 1/2019 කලින්. එහෙනම් අපි 2019 තියෙන වෙළඳපොළ වටිනාකම තමයි අත්පත් කරගැනීමේ පිළිවෙල විතර ගන්න. ඒක යා ගන්න දීලා තිබ්බ ලක්ෂ 65යි කියලා. අපි අවදාගත්තා. සයිවත් කිරීමේ දරනද පිළිවෙලද තරව කරගාස්තුවක් දීලා තියෙනවා ලක්ෂ 2. ඒ අවදාගත්තා. ලක්ෂ 67යි ඔක්කොම පිළිවෙල. ඒතකොට ලද ප්‍රතිෂ්ඨාව කීයද? ඒක ගන්න කෙලිම දීලා තියෙනවා ලක්ෂ 80යි කියලා. ලක්ෂ 80 ලක්ෂ 67ක් අඩු කරාම ප්‍රාර්ථනා ලාභය කීයද? ලක්ෂ 13යි. අපලුවත් තනි පුද්ගලයේද සමාගමත් හවුල් ව්‍යාපාරයද වෙනත් අස්තිත්වයක්ද කියලා. ඒක තනි පුද්ගලයෙක් එන ප්‍රාර්ථනා ලාභ අනුපාතය 10%. ලක්ෂ 10ට ලක්ෂ 13ට 10ක් 1,30,000. ඔච්චරයි නේද? එහෙනම් අපි හම්බෙමු 2023 ජූලි පේපර් එකත් එක්ක. හරි අපි 2023 ජූලි පේපර් එක කතා කරමු. රණසිංහ ඔහුගේ පවුල සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරන අතර 22-23 තක්සේරු වර්ෂය තුලදී පහත සඳහන් ප්‍රාග්ධන විකුණුම් ගණතුරු සිදු කර ඇත. අන්න ළමයි මේකෙත් විකුණුම් දෙකක් දීලා තියෙනවා. මුලින්ම අපි හරියට බලන්න ඕනේ මේ දෙකම ප්‍රාග්ධන ලාභයට යටත්ද නැද්ද කියලා. ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභයෙන් නිදහස් සේවා මේක ඇතුලේ තියෙනවද කියලා. ගෘහ භාණ්ඩ සහිත ස්ථීර වාසස්ථානය මම දැන් 100 වතාවක් විතර කියන්නේ නැති ස්ථීර වාසස්ථානය ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් කියලා. එනවා ඔයා මුලින්ම මම කිව්වා මේ ආකෘතිය ගහලා නම් තියෙන්නේ ඒක යටි පැහැදිලිව පොයින්ට් එකක් දාලා ලියන්න ඕනේ තනි පුද්ගලයෙකුගේ ස්ථීර වාසස්ථානය ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් වේ කියලා. ඒක අනිවාර්යෙන් ලියන්න. ඊට පස්සේ වගුරු බිම මිනුවන්ගොඩ ඒක ආයෝජන වත්කම්. ඉඩමක් ගැනුම් පිරිවැය හෝ 2017 සැප්තැම්බර් 30 දිනට වටිනාකම. දෙකම එකට දීලා. ඉතින් එහෙනම් කතා දෙකක් නෑ අපිට බලබලින් දෙයක් නෑ. කෙලින්ම දාගන්න පුළුවන්. කීයද? ලක්ෂ 80. ලක්ෂ 80.
ලක්ෂ 80. ඊට පස්සේ ළමයි ලද ප්‍රතිෂ්ඨාව ළමයි ලද ප්‍රතිෂ්ඨාව කීයද? ලක්ෂ 92යි. ලක්ෂ 92යි. ලක්ෂ 92යි. වගුරු බිම හරිනේ 2017 සැප්තැම්බර් 30 දෙන්න වෙළඳපොළ වටිනාකම ලක්ෂ 80යි. ලද ප්‍රතිෂ්ඨාව ලක්ෂ 92. ඒ දෙක අතර ඉන්නවා කවුද? තැරව්කාර ගාස්තු. අන්න ළමයි මොන පිරිවැයක්ද? ඉවත් කිරීමේදී දරන ලද පිරිවැයක්. තැරව්කාර ගාස්තු කීයද? ලක්ෂ 5යි. කීයද? ලක්ෂ 5යි. ළමයි අන්න අපිට දැන් ඔච්චරයි දීලා තියෙන වෙන කිසිම තත්ත්වයක් නැහැ, මුකුත් තොරතුරක් නැහැ. එහෙනම් මේ දෙන්න එකතු කරා ලක්ෂ 85යි. ලක්ෂ 85යි. ළමයි ලද ප්‍රතිෂ්ඨාව සහ වෙළඳපොළ වටිනාකම. ලද ප්‍රතිෂ්ඨාව සහ වෙළඳපොළ වටිනාකම ඒ දෙක විදිහට ලක්ෂ 92යි. අත්පත් කර ගැනීම පිරිවැය ලක්ෂ 80යි. ඉවත් කිරීමේදී දරන ලද පිරිවැය ලක්ෂ 5යි. ඒතර ඔක්කොම ලක්ෂ 85යි. ඒතර ලක්ෂ 92කින් ලක්ෂ 85ක් අඩු කරාම ප්‍රාග්ධන ලාභය එනවා ලක්ෂ 7ක්. ප්‍රාග්ධන ලාභය එනවා ලක්ෂ 7ක්. ඊට පස්සේ ළමයි මේක විකුණලා තියෙන්නේ රණසිංහ. එයා තනි පුද්ගලයෙක්. නේද? එයා තනි පුද්ගලයෙක්. එතකොට ප්‍රාග්ධන ලාභ බද්ද 110යි. 110යි. ලක්ෂ 7ට 110ක් කියද ළමයි 70000යි. කියද 70000යි. කියද 70000යි. එතකොට ප්‍රාග්ධන ලාභද 70000යි. ඔච්චරයි ළමයි. එකක් එයාගේ ස්ථිර පදිංචි වාසස්ථානෙ ඉන්නේ නැහැ. වගුරු බිම එන්නේ. ඒතර වගුරු බිමේ ලැබුණු ප්‍රතිෂ්ඨාව ලක්ෂ 92යි. ගැනුම් පිරිවැය නැත්නම් වෙළඳපොළ වටිනාකම ලක්ෂ 80යි. තරවකාර ගාස්තු ලක්ෂ 5යි. මුළු එකතු ලක්ෂ 85යි. ලක්ෂ 92 ලක්ෂ 85 කඩු කරාම ප්‍රාග්ධන ලාභය ලක්ෂ 7යි. ඒකට තනි පුද්ගලයෙක් නිසා බදු 110යි. ලක්ෂ 7ට 110ක් 70000. ඒකට ප්‍රාග්ධන ලාභය 70යි. එහෙනම් ඔච්චරයි. අපි එහෙනම් ඊළඟ පේපර් එකේ හමු. හරි. අපි 2023 ජනවාරි පේපර් එක කතා කරන් තමයි දැන් හදන්නේ. හැබැයි 23 ජනවාරි පේපර් එක මම කතා කරන්න කලින් ඔයාලට පොඩි සිද්ධියක් පැහැදිලි කරනවා. ළමයි ඔයාලට පේපර් එකේ මෙච්චර කල් ඔයාලට ලද ප්‍රතිෂ්ඨාව කියලා දුන්නේ දැන් හිතන්නකෝ මම වාහන ගන්න දැන් ළමයි නේද? යම්හා ගොඩ එකේ නායෝජනපත් ගම වෙනවා. අපි ඉඩමක් ගමුකෝ. ඉඩම මම විකුණලා මට හම්බෙනවනේ සල්ලි. මට මුදල් හම්බෙනවනේ. ආයේ මුදල තමයි මම මෙච්චර කල් ලද ප්‍රතිෂ්ඨාව විදිහට අපිට හම්බුනේ. හැබැයි මෙන්න මේ පේපර් එකේ ලද ප්‍රතිෂ්ඨාවයි විකුණන දවසට වෙළඳපොළ වටිනාකමයි කියලා දෙකක් දීලා තියෙනවා. ඔයාලා දැන් ආයෙත් හිතනවා පැටලේ කියලා. ඇයි? ඔයාට අත්පත් කර ගැනීමේ පිරිනැය හොයද්දි 2019 දිනට වෙළඳපොළ වටිනාකම දෙනවා. මෙතන ලද ප්‍රතිෂ්ඨාවත් එක්ක ආයෙ වෙළඳපොළ වටිනාකමක් දෙනවා. ඔයා දැන් බලමු මොකද මේ වෙළඳපොළ වටිනාකම් දෙකක් කියන්නේ. ඔයා එකක් දන්නවා. 2019 දිනට වෙළඳපොළ වටිනාකම කියන්නේ මොකක්ද කියලා දන්නවා. මම දැන් මේ වෙළඳපොළ වටිනාකම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. හරිද? අපි එන්න මෙහෙම සිද්ධියක් ගමුකෝ. අපි ගමු මිනිස්සෙක් ඉන්නවා අපි හිතමු සුනිමල් කියලා. සුනිමල් කියලා මිනිස්සෙක් ඉන්නවා. එයාට තියෙනවා ළමයි ඉඩම. හරි ඉඩමක් තියෙනවා. අවුරුදු 10කට විතර කලින් හරිද? අවුරුදු 10කට විතර කලින් මම නිකන් දානවා. කලින් රුපියල් අපි හිතමු ලක්ෂයකට මෙයා ඉඩම ගත්ත පිරිවැය හොඳේ කොස්ට් එක. මම ඔක්කොම ලියන්නේ එතකොට පැටලෙන්නේ. ඒතර මම අන්තිමට මොනවද ලියපුවා අගයන් කියලා පේන්න තුන ඊට පස්සේ. ලක්ෂයකට එයා ඉඩම ගත්තේ. නේද? ලක්ෂයකට ගත්තේ. දැන් එයාට දැන් ඉන්නේ අපිට මේ අවුරුදු 10කට කලින් කියන්නේ 2015 වගේ. දැන් මේ 2025 දී මෙයා ඉඩම
ආයි තක්සේරු කරනවා. හරිද? එයා ඊටම තක්සේරු කරනවා. හරිද? තක්සේරු කරුවෙක්ව අරගෙන මම කියනවා තක්සේරු කරුවෙක්ව වෘත්තීය තක්සේරු කරුවෙක්. වෘත්තීය තක්සේරු කරුවෙක් ගෙනල්ලා මේ ඉඩම එයා තක්සේරු කරනවා. දැන් අර අවුරුදු 10කට විතර කලින් ලක්ෂයකට ගත්ත ඉඩම තක්සේරු කරුවා බලලා එයා කියනවා දැන් මේ ඉඩම වටිනවා රුපියල් ලක්ෂ 10ක් කියලා. මේ ඉඩම වටිනවා රුපියල් ලක්ෂ 10ක් ළඟ තක්සේරුවක් දුන්නා. හරිද? ඊට පස්සේ ළමයි දැන් සුනිමල් බැලුවා හරි දැන් මගේ මේ ඉඩම කලින් මම ගත්තේ ලක්ෂයකට. හැබැයි දැන් ලක්ෂ 10ක් වටිනවා කියලා. ලක්ෂ 10ක් වටිනවා කියලා. දැන් මෙයා මේ ඉඩම විකුණන්න හදනවා. මෙයා මේ ඉඩම විකුණන්න හදනවා. ළමයි මේ තක්සේරු වටිනාකම සාමාන්‍යයෙන් දෙන්නේ වෙළඳ පොලේ මෙයාගේ ඉඩම හා සමාන ඉඩම් තියෙනවනේ. ඒ ඉඩම් මාකට් එකේ යන ප්‍රයිස් එකක් තියෙනවනේ. ඒ මාකට් එකේ ප්‍රයිස් එක තමයි තක්සේරු කරන්නේ. ඒ නිසා අපිට මේක තක්සේරු වටිනාකම කිව්වත් ඒක ගොඩක් වෙලාවට මොන වටිනාකමට සමානයිද? වෙළඳ පොළ වටිනාකමට සමානයි. තක්සේරු වටිනාකම ගොඩාක් වෙලාවට හැම වෙලාවෙම නෙවෙයි ගොඩාක් වෙලාවට වෙළඳ පොළ වටිනාකමට සමානයි. ඊට ආසන්නම හරියන්නේ. දැන් මේ ලක්ෂ 10ක් තක්සේරුකරු වටිනා කියපු ඉඩම දැන් මෙයා විකුණන්න හදනවා. මෙයා විකුණන්න හදනවා. අන්න ළමයි ඔන්න එනවා ඒක ගන්න ලස්සන නංගි කෙනෙක්. හරිද? ලස්සන නංගි කෙනෙක් කියනවා ඊටම ගන්න. එතකොට සුනිමල්ට නංගි කියනවා අනේ අයියේ මගේ අතේ තියෙන ලක්ෂ 9ක් වගේ ඔයාට බැරිද මට මේ ඉඩම ලක්ෂ 9කට දෙන්න කියලා. අන්න සුනිමල් කැමති වෙනවා නංගිට ඉඩම කීයකට විකුණන්නද? ලක්ෂ 9කට විකුණන්න. අන්න ලක්ෂ 10කට වටිනවා කියන එක තක්සේරු වටිනාකමටම සුනිමල් ඉඩම විකුණන්න ඕනේද? නෑ. එහෙම එකක් නෑ. සුනිමල්ට ඊට වඩා අඩුවේ විකුණන්න පුළුවන්, වැඩියෙන් විකුණන්න පුළුවන්. මේ නංගිට සුනිමල් පව් නිසා පට්ටමක් දීලා අඩුවට විකුණපු එක රජයට වැඩක් තියෙනවද ළමයි? රජයට වැඩක් නැහැ. අන්න ඒ නිසා රජ ළමයි නීතියක් දාලා තියෙනවා. මොකක්ද? මේ අපේ ප්‍රාග්ධන ලාභ බදු ගත්තේ ප්‍රාග්ධන ලාභ බදු ගහද්දී ඔයා විකුණපු වටිනාකම නැත්නම් ඔයා අදාළ ගැනුම් කරන දීපු වටිනාකම ඒක අපිට එච්චර ලොකුවට අදාළ නැහැ. අපි බලන්නේ ඔයා ඒ ඉඩම නැත්නම් ඒ අදාළ ආයෝජන වත්කම ඒ ගැනුම්කරුට දීපු වටිනාකමයි අර වෘත්තීය තක්සේරු කරුවා තක්සේරු කරපු වටිනාකමෙනුයි වැඩි අගය කියලා. මොකද්ද? වැඩි අගය කියලා. සරලව කියනවා නම් ඔයාට විකුණුම් වටිනාකමක් දීලා එදිනට වෙළඳපොළ වටිනාකමක් දීලා තියෙනවා නම් ඔයා ගන්න ඕනේ මොකද්ද? ඒ දෙකෙන් වැඩි අගය. හිතන්නකො ළමයි සුනිමල්ගේ තරහකාරයෙක් වෙනවා කියලා. සුනිමල්ගේ තරහකාරයෙක් අන්න සුනිමල් ලක්ෂ 10ක් වටින ඉඩම මූට ලක්ෂ 11කට විකුණනවා. මූට ලක්ෂ 11කට විකුණනවා. අන්න තක්සේරු වටිනාකමට වඩා විකුණුම් වටිනාකම දැන් වැඩි. එතකොට අපි බදු ගහන්නේ කීයටද? තක්සේරු වටිනාකමට? නෑ. තක්සේරු වටිනාකමිනුයි විකුණුම් වටිනාකමිනුයි වැඩි අගයට. තක්සේරු වටිනාකමිනුයි විකුණුම් වටිනාකමිනුයි වැඩි අගයට. ඒ කතාව තේරුණාද? එතකොට මේ තක්සේරු කරුවෙකු ලබා දෙන මේ අදාළ ආයෝජන වත්කම සම්බන්ධයෙන් තක්සේරු වටිනාකම. එතකොට මේ තක්සේරු වටිනාකම බොහෝ දුරට කාට සමාන වෙනවද? වෙළඳ පොළ වටිනාකමට සමාන වෙනවා. එතකොට අපි වත්කමක් විකුණුවොත් ඒ වත්කමේ අර උඩින්ම අපි ගහන ආකෘතියේ ලද ප්‍රතිෂ්ඨාව කියලා ගන්නෙ. අන්නේ ලද ප්‍රතිෂ්ඨාව විතර අපි ගන්න ඕනේ මොකක්ද? විකුණුම් කරු වත්කම විකුණලා එයාට හම්බෙච්ච සල්ලිව ගන්න. තව විකුණපු මුදලයි අර තක්සේරු කරුවා දීපු තක්සේරු වටිනාකමයි නැත්නම් බොහෝ දුරට සමානයි කාටද? වෙළඳ පොළ වටිනාකමයි. ඒ දෙකේ මොනාගේද වැඩි අගයයි ගන්න. ඒ දෙකේ මොනාගේද වැඩි අගයයි ගන්න.
හරිද? අපි ওই කතාව තව චුට්ටක් ඉස්සරහට අරන් යමු. ළමයි මේ ලක්ෂ 10ක් වටින ඉඩම හරිද? තක්සේරුකරුවට කවුද සුනිමල් පොඩි පගාවක් දෙනවා. සුනිමල් පොඩි පගාවක් දීලා මෙයා මේ ඉඩම තක්සේරු වටිනාකම අඩු කරගන්නවා ලක්ෂ 5යි තක්සේරුව කියලා. ඒ කියන්නේ මෙයාගේ ඉඩම ලක්ෂ 5යි වටින්නේ කියලා මෙයාට පොඩි පගාවක් දීලා ලක්ෂ 5යි වටින එක තක්සේරුවක් ගන්නවා. හරිද? දැන් අපි මේ දෙන අමතක කරමු. දැන් අර දැන් මේ දෙන නෑ හොඳේ. දැන් මේ නංගිත් නෑ තරහකාරයක් නෑ. හරිද? දැන් මේ සුනිමල් මේ ඉඩම මෙයාගේ හොඳම යාළුවට විකුණනවා. විකුණන්නේ ලක්ෂ 9කට. අපි දුන්නා විකුණන ලක්ෂ 9කට. දැන් ඇත්තටම මේ වට පැටලෙන නිසා විකුණන්නේ ලක්ෂ 10ටම තමයි. හරි. හැබැයි දැන් ලක්ෂ ඇත්තම කතාව ළමයි. ඔයා දැන් ප්‍රාග්ධනලාභය ගත්තේ කොහොමද? ප්‍රාග්ධනලාභය සාමාන්‍ය ගන්න මොකද? විකුණපු වටිනාකම හෝ තක්සේරු වටිනාකමේ වැඩියකේ අඩු කරනවා මොකද්ද? කොස්ට් එක. නේද? දැන් තක්සේරු වටිනාකමත් මම කිව්වේ ලක්ෂ 10යි තා. ලක්ෂ 10 ලක්ෂයක් ගියාම ලක්ෂ 9ක් ලාභයි ළමයාට. ලක්ෂ 9ක් ලාභයි. તો ලොකු ලාභයක් නිසා සුනිමල් හිතනවා බෑට මෙච්චර ලොකු ටැක්ස් එකක් ගෙවන්න බෑ. ඒ නිසා මම පොඩි හොරකමක් කරනවා කියලා එයා අර තක්සේරු කරවලව තක්සේරු වටිනාකම අඩු කරගත්තා. අඩු කරගෙන එයා රජයට ප්‍රසිද්ධ කරා මම මේක මගේ හොඳම යාළුවට විකුණුවා කීයකටද? ලක්ෂ 4කට කියලා. අර ඉතුරු ලක්ෂ 6 මෙයා හොරලාච්චුවෙන් ගත්තා. හැබැයි මෙයා රජයට පෙන්නුවේ ලක්ෂ 4කට විකුණුවා කියලා. තක්සේරු වටිනාකමත් ලක්ෂ 5යි. විකුණුවේ ලක්ෂ 4කට. වැඩියාගේ ගත්තත් යන්නේ ලක්ෂ 5ට. ලක්ෂයක් ගියාම ලක්ෂ 4යි. පොඩි ලාභයක් එන්නේ. ලාභය හැදුවා. හරිද? ඕක එනවා දැන් ඔය ප්‍රාග්ධනලාභ බද්ධ ගණනය කරන්න කවුද? බදු නිලධාරියෙක්. මෙයා බැලුවා මේ ඉඩම වෙළඳ පොලේ මාකට් එකේ ලක්ෂ 10ක් වටිනවා. හැබැයි තක්සේරුකරු දීලා තියෙන්නේ ලක්ෂ 5යි. මෙයා විකුණලා තියෙන්නේ ලක්ෂ 4කට. ලොකු වෙනසක්. මාකට් එකේ ලක්ෂ 10ක් වටින ඉඩම ලක්ෂ 5කට තක්සේරු වුණා කිව්වම මෙයාට පොඩි සැකයක් ආවා. මෙයා බැලුවා නෑ මෙතන වංචාවක් වෙලා තියෙනවා. මේ නිසා මට මේ තක්සේරු වටිනාකම පිළිගන්න බෑ. මේ විකුණපු වටිනාකම පිළිගන්නත් බෑ. ඒ නිසා මම දෙනවා. කවුද මම කියන්නේ? බදු නිලධාරියා. මම දෙනවා මේ ඉඩවල තක්සේරුවක් කියලා. මෙයා අන්න වෙළඳ පොලේ යන ගාන බලලා මෙයා දෙනවා තක්සේරුවක් මේ ඉඩවට. අන්න එතකොට ළමයි රජය පිළිගන්නේ මෙයාගේ තක්සේරුවවත් මෙයාගේ විකුණපු වටිනාකමවත් නෙවෙයි. මෙන්න මෙයාගේ තක්සේරුව. මෙයාගේ තක්සේරුව පිළිගන්නේ මොන වගේ අවස්ථාවකද? මෙයා දීපු තක්සේරු වටිනාකම හෝ මෙයාගේ විකුණු වටිනාකම වෙළඳ පොළ වටිනාකමත් එක්ක ලොකු වෙනසක් ඇති වුණා. එහෙම ඇති වුණොත් කාගේ තක්සේරුවද අපි පිළිගන්නේ? බදු නිලධාරියාගේ තක්සේරුව. මම මේ මුළු කතාවම ඔයාලට කිව්වා. හැබැයි ඔයාගේ පේපර් එකට සරලව ඔයාගෙන් දෙයි ඔයාට අදාළ වත්කම විකුණපු වටිනාකම. ඊට පස්සේ දෙයි අදාළ වත්කම විකුණපු දිනට තක්සේරු වටිනාකම. තක්සේරු වටිනාකම මොකදද මම කාට සමානයිද? වෙළඳ පොළ වටිනාකමට සමානයි කියලා. එතකොට ඔයා ගන්න ඕනේ කාවද? විකුණපු වටිනාකමයි තක්සේරු වටිනාකමෙනුයි මොනාගේද? වැඩියාගේ තමයි ඔයා ලද ප්‍රතිෂ්ඨාව විදිහට ගන්න ඕනේ. ඔයාට කිව්වොත් හදිසිය හරි බදු නිලධාරියා මේ ඉඩම වෙනුවෙන් මෙච්චර තක්සේරුවක් දීලා තියෙනවා කියලා. එතකොට ඔයා ගන්න ඕනේ කාගේ තක්සේරුවද? බදු නිලධාරියාගේ තක්සේරුව. කොතනටද? ලද ප්‍රතිෂ්ඨාව. මම මේ වෙළඳ පොළ වටිනාකම් කතා කරේ ලද ප්‍රතිෂ්ඨාව වෙළඳ පොළ වටිනාකම්. අපිට තව වෙළඳ පොළ වටිනාකමක් අහු වෙනවා කොතනද? අත්පත් කර ගැනීමේ පිළි. ඒක පැටලව ගන්න එපා. ඒක අර 2017 30 කතාව තමයි. ඒක ඔයා දන්න. ඔයා දැන් දන්නවා එහෙනම් මේ වෙළඳ පොළ වටිනාකමයි ලද ප්‍රතිෂ්ඨාවයි කියලා දෙකක් දුන්නොත් මොකද කරන්න ඕනේ කියලා. ආයි අන්තිම වතාවටත් කිව්ව මොකද කරන්න ඕනේ?
විකුණුම් වටිනාකමයි වෙළඳපොළ වටිනාකමයි දෙකම දීලා තිබ්බොත් විකුණපු දිනට මොකද අපි ගන්න ඕනේ? විකුණපු වටිනාකමිනුයි වෙළඳපොළ වටිනාකමුනුයි මොනාගේද වැඩි අගය ගත්තොත් හරි. එන ඔය සිද්ධිය මතක තියාගෙන අපි යමු එහෙනම් මොන පේපර් එකටද 2023 ජනවාරි පේපර් එකට. හලෝ අපි දැන් කතා කරමු 2023 ජනවාරි පේපර් එක. ඒතර මම අර කලින් කියපු සිද්ධිය දැන් මෙන්න මේ ප්‍රශ්නට අදාළ වෙනවා. බලමු මොකද ප්‍රශ්නේ කියලා. සුරේෂ් 2018 ඔක්තෝබර් 21 අන්න ළමයි 2017 9:30ට පස්සේ එහෙනම් ඔයාලට මේක ඔන්න දැන් මකන්න අවස්ථාව. ඇයි? 2017 9:30ට පස්සේනේ. එහෙනම් 2017 9:30ට වෙළඳපොළ වටිනාකම ගන්න අවශ්‍යතාවයක් නැහැ. 2018 ඔක්තෝබර් 21 වෙනිදා මහනුවර පිහිටි හිස් ඉඩම කීයකටද? මිලියන 10කට. මිලියන 10කට. මම 10 කියලා ලියන්නම්කෝ 10 වෙනි. මිලදී ගත්තේ. ඔහු ඒ වෙනුවෙන් මුද්දර ගාස්තු වශයෙන් 3,99,000 3,900 ද නීතිඥ ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක්. නෑ 3,99,000 නේ. 300. නීති ගාස්තු වශයෙන් ලක්ෂයක්ද දැන් කලේ මිලදී ගැනීමෙන් පසු ඔහු රුපියල් ලක්ෂ 5ක් වැය කරමින් ඉඩවක් වටා තාපේ. මං කිව්වලම ඉවත් කිරීමේදී දරුලද පිරිවැට ඉඩ මේ තාපේ ගන්න බෑ. හැබැයි මිලදී ගන්න අවස්ථාවේදී වැඩි දියුණු කරන්න නවීකරණය කරන්න යා මොන හරි අත්විඳීමක් දාලා තියෙනවා නම් ඒක අත්පත් කරගෙන පිරිවැට එකතු කරන්න පුළුවන් කියලා. එතකොට එතන ලක්ෂ 5යි. මම මේ කියන්නේ මොකද්ද? අත්පත් කරගැනීමේ පිරිවැය. ඇයි මේ 2017 9:30ට පස්සේ ගත්තේ? එතකොට අපිට වෙළඳපොළ වටිනාකම් මෙතන අදාළ නැහැ පිරිවැය සම්බන්ධයෙන්. ඒ නිසා අපි අර ගිය ඔක්කොම කොස් ටික ගන්න ඕන. ඊට පස්සේ කිය 2021 දෙසැම්බර් 15 අන්‍යයක විකුණලා තියෙනවලු මිලියන 15කට. විකුණලා තියෙන මිලියන 15කට. අන්න එදිනට ඉඩමේ වෙළඳපොළ වටිනාකම මිලියන 18යිලු. මේ තියෙන මොකද්ද ළමයි? විකුණුම් මිල. වෙළඳපොළ වටිනාකම කීයද? මිලියන 18යි. අන්න ළමයි මම ඔයාලට පැහැදිලි කරා විකුණුම් මිලයි වෙළඳපොළ වටිනාකමයි දුන්නොත් අපි ගන්න ඕනේ කාවද? ඒ දෙන්නගෙන් මොනාගේද වැඩි අගය? කවුද වැඩි? විකුණුම් මිලද වෙළඳපොළ වටිනාකමද? වෙළඳපොළ වටිනාකම. එහෙනම් ලද ප්‍රතිෂ්ඨාව වෙන්නේ කීයද? මිලියන 18. ඊට පස්සේ අත්පත් කර ගැනීමේ පිරිවැය. අත්පත් කර ගැනීමේ පිරිවැයට අපි එකතු කරලා බලමු. අත්පත් කර ගැනීමේ පිරිවැයනවා 10000යි 399යි 100යි 500 අන් ළමයි 10999යි 10999 ඊට පස්සේ ළමයි ඉවත් කිරීමේදී දරන ලද පිරිවැය මුකුත් නැහැ නේද? අර නීතිඥ ගාස්තු උත්තර ගාස්තු කියවලා තියෙන ළමයි මිලදී ගත්තේ. හොඳ ඉවත් කරද්දී මේක පටලව ගන්න එපා. ඒ මිලදී ගන්න මේ වගේ. ඒව කියනකොට අත්පත් කරගැනීමේ පිරිවැය අගකට. හරිද? 10999. ඉවත් කිරීමේ පිරිවැය නැහැ. මම ඒකට ඒ පිරිවැය මෙහෙට අඩු කරාම අපි දෙනවා ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය. ළමයි 7,01,000යි. ඒකට සුරේෂ් නේද නම තිබ්බේ? ඔව් සුරේෂ් යා කියන්නේ තනි පුද්ගලයෙක්. එහෙනම් ප්‍රාග්ධන ලාභ අනුපාතය 100ට 10යි.
7,00,000 x. ඔන්න ළමයි අපිට ආවා ප්‍රාග්ධන ලාභ බදු. ඒතර මේ අපි ඉවර කරේ 2023 ජනවාරි පේපර් එක. ඒතර ඔයාලා අර සිද්ධිය හොඳට මතක තියාගන්න ඕනේ. සිද්ධියත් එක්ක නිසා තමයි මේ දෙන්නගෙන් වැඩි අගය ගත්තේ කියන එක. මෙතන අලුත් දෙයක් ආවා. මොකද්ද? අර අපි මෙච්චර කල් හැදුවේ මුද්‍ර ගාස්තු, නීතිඥ ගාස්තු, ප්‍රචාරණය, තරකාර ගාස්තු ඔක්කොම දැන් මොනවටද? ඉවත් කිරීමේදී දාන්න පිළිවෙල. හැබැයි මේ ගාන විතරක් කියලා වෙනස් කරලා තියෙන එක කොහෙද දාන්නද? අත්පත් කර ගැනීමේ පිළිවෙලක් විදිහට දාන්න තියෙනවා. නේද? ඒකයි වෙනස් වෙයි මම කියවනේ. ඔයා අත්පත් කරගද්දි කොස්ට් එක විතරක් නෙවෙයි. ඔයාලට වැඩි දියුණු කරන්න, නවීකරණය කරන්න, මොන හරි මේව කරන්න, නවීකරණය කටයුතු කරන්න, ඊටමක් තාපයක් ගහපු ඒවා අත්පත් කරගන්න පුළුවන්. හැබැයි ඉවත් කරන්න බෑ. ඉවත් කරද්දි තාප පරි කරන්න බෑ. තාප ගහපු. ඒතරද මම කියන්නේ. එහෙනම් ඒ කොස්ට් එක අත්පත් කරගැනීමේ පිළිවෙල අපි ගත්තා 10,9,99,000. ඊට පස්සේ රට ප්‍රතිෂ්ඨානය ඥාන කරාම අපිට ප්‍රාර්ථන ලාභය ආවා 7,00,000. ඒකෙන් 10,000 7,00,100ක්. හරි. එහෙනම් අපි ඉවර කරේ ප්‍රාග්ධන ලාභ බදු කියන කොටස. මම කියන්නේ 2025 ජනවාරි පේපර් එකක් තිබ්බේ නෑ. 24 ජූලි කතා කරා. එතකොට 24 ජනවාරි කතා කරා. 23 ජූලි කතා කරා. දැන් මේකේ 23 ජනවාරි කතා කරා. එහෙනම් අපි ඊළඟ පාස් පේපර් සෙෂන් එකත් එක්ක